මේ දේවල් තවත් විදදරා ගැනීමට මට ශක්තියක් නෑ. ඉතින් මම නවතිමි. ඔබ මොකක්ද කරන්න යන්නේ? ඔබ ගත්තු තීරණය හරි කියලා හිතනවද? ඔව්. මාව දැන් බේරගන්න දෙවියෙක්ටවත් බෑ. මේ ජීවිතෙන් වැඩක් නෑ දැන්. තමන්ගේ ජීවිතයට ආදරේ නොකරපු හැමෝම කියන කතාව ඕක. මම නේ දන්නේ මට තියෙන ප්‍රශ්න. මේ දේවල් මිනිහෙක්ට දරා ගන්න බෑ. ඒක ලොකු වේදනාවක්. ඉතින් ඔබ හිතනවද ඒ ප්‍රශ්නවලට උත්තර මෙතනින් පැන්නහම ලැබෙනවා කියලා? මේ දේවල් තනියම දරාගන්න එකට වඩා ඒක හොඳයි. ඔබ මේ ලෝකෙට ආවෙත් තනියම, යන්නෙත් තනියම. ඉතින් ඇයි ඔබ අනුන් නිසා ජීවිතේ නැති කරගන්නේ? මනුෂ්‍ය ජීවිතයක් ලැබීම කොච්චර දුර්ලභද කියලා ඔබට නොතේරෙන්න පුළුවන්. ඒත් ඔබ තේරුම් ගන්න උයිනා. ශරීරයේ කිසි අඩුපාඩුවක් නැතුව ඔබ මේ ලෝකට පැමිණීම කොතරම් වාසනාවන්තද කියලා. එහෙම අඩුපාඩු ඇති මිනිසුන් පවා ඒ ගැන නොසිතා තමන්ගේ ජීවිතේ දිනන හැටි බලන්න. ඔබේ අම්මා ඔබව ආරක්ෂා කරන්න පටන් ගන්න ඔබ කුසට පැමිණි මොහොතේ සිටම අදටත් ඇය ඔබ වෙනුවෙන් ජීවිතේ කැප කරනවා. ඒවැනි මව්සෙනෙහසක් ලැබීම දුර්ලභයි කියලා ඔබට කවදාවත් හිතුනේ නැද්ද? ඇයට සලකන්න ඔබේ ජීවිත කාලයම මදි. ඒත් ඔබේ මේ කරන දෙයින් ඔබට ගෙවන්න වෙන දුක් කවදා මේ සංසාරේ ඉවර කරන්න වෙයිද? ඔබට තේරුම් යන්න ඕන ඔබේ ජීවිතයේ සතුට අනුන් ළඟ නැති බව. ඔබේ ජීවිතයට වටිනාකමක් ලබා දෙන පුද්ගලයා ඔබ දේවල් අල්ලා සිටින තාක් ඒ දේවල් වල වේදනාව ඔබට ලැබෙනවා. ඔබ අත්හරින්න ඕන ඒ දේවල් මිස් ජීවිතය නොවේ. ඔබ පුරුදු පුහුණු කරපු ආකල්ප නිසයි ඔබ අද මේ තීරණය ගත්තේ. ඔබට නිවැරදි වෙන්න අවස්ථාවක් තියෙනවා. ඔබේ ජීවිතයේ ඇති වටිනාකම සොයා යන්න. ඔබෙන් ලෝකයට දෙයක් දී මේ ලෝකයෙන් යන්න.